මාස්කුප ආහාරය වළක්වගත්තේ නෑ රනිලුයි ඒ වගේම තමයි මේ ආණ්ඩුව මේ විදුලි කප්පාදුවක් සිදු කරන්න අනිවාර්යයෙන්ම නියමිතයි. අද අපි ආවේ යම් කිසි දවසක විදුලි කප්පාදුවක් වුණොත් මේ මානව හිමිකම් විතරාවේ මේ වගකීම ජනාධිපති හා කැබිනට් එක බාර ගන්න ඕනේ. මොකද මිනිස්සුන්ට එහෙම දුක් විඳින්න බෑ. මිනිස්සු හත්තු වගේ, මිනිස්සු ආප්පා වගේ. උඩින් වේලනවා, පල්ලෙහාන් වේලනවා. ගිනි අවුවේ ඉන්නවා මිනිස්සු කට්ටෝල් ටිකක් ගහ ගන්න. මොකද තමන්ගේ දරුවට මොන හරි කන්න බොන්න දෙන්නේ නැහැ. කවද දුක් විඳිනවද මේවා? කවද දුක් විඳිනවද? හැමදාම දුක් විඳින පව් මිනිස්සු. නිසා අපි කියන ජනාධිපතිතුමාට මේ අවධානය ගන්න කියලා. ලයිට් කැපුවොත් එහෙම වෙන්නේ ආයෙ මිනිස්සු දුක් විඳිනවා. දැන් ජනාධිපතිතුමා කියනවා මට තෙල් ආකාර නැහැලු. මට තෙල් සමා ගන්න නැහැලු. ඒ වතේ තියාගෙන ජනාධිපතිතුමා ඔබතුමා තමයි විධායක ජනාධිපති කැබිනට් එකෙන් අහන්න නැතුව පාර්ලිමේන්තුවෙන් අහන්න නැතුව විදුලි බිල ගණන් යවනවා, පෙට්‍රල් ගණන් යවනවා, ඩීසල් ගණන් යවනවා, මුදල් ගණන් යවන්නේ කවුද? ඔබතුමා. ඔබතුමාගේ විධායක ජනාධිපති 95%න් තමයි ඒ සියලු ගණන් බඩු ගණන් අරින්නේ. එහෙනම් කවුද මේවා ගණන් අරගෙන ගෙනා? ජනාධිපතිතුමා. එහෙනම් මේ මිනිස්සු අහිංසක මිනිස්සු පාරේ ඉන්න වඩිලා ඒ මිනිස්සුන්ට නිකන් සමා වෙන්න කියන්න ඕනේ. මොකද්ද කියන්නේ? වසන්ත කියන්නේ මොකද්ද? වසන්ත මහා පට්ටපල් බොරු කියනවා. වසන්ත කියනවා මාර්තු 3 වෙනිදා තෙල් බිල නැග්ගා. ආයේ මාර්තු 10 ඉතල 9 තෙල් බිල වැඩි කරා. වැඩි කරාම වසන්ත කියනවා ඇවිල්ලා කරන්න දෙයක් නැහැ. නැව බාන්න කැමති නැහැ. නැව කියනවා තෙල් බිල වැඩි කරන්න කියලා. නැව කියනවලු තෙල් වැඩි කරන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ රටේ ඉන්නේ මිනිස්සු ගොන්නු නෙමෙයි. ණය වාර විකුත් කරනවා LC ඇරලා තමයි අපි නැව එහෙන් ගත කරනකොට තෙල් ගත කරන්නේ නැව ගත කරනකොට මේ අපි අරිනවා LC එක ඇරලා යම් කිසි amount එකක් තියෙනවා ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඒ තෙල් මෙහෙ බාන්නේ ඒ ගානට මුහුද මැදදී තෙල් ගණන් අරින්නේ නැහැ රා ගහේදී ගණන් කරනවා වගේ රා බෑවහම ගණන් කරනවා වගේ අරින්නේ නැහැ රා නෙමෙයි කසිපු නෙමෙයි මේවා ජාත්‍යන්තර මට්ටමින් නාව ගණදුරු එහෙම තෙල් ගණන් යවන්නේ නැහැ නමුත් ඒ සමාජෙට ඒ බොරුව කියනවා නිසා දැනගන්න ජනාධිපතිතුමා වල තියාගන්න අත ඉන්නේ ලොකු අරපු දෙයක ඔබතුමාට බැරිද ඇයි මේ ඇමති කියන්නේ කවුද මේ බාල ගල්ලඟු නිසා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ අපි කියනවා බාල ගල්ලඟු කියලා සමාජය කියනවා බාල අරක ගල්ලඟු කියලා අපි පරිසර මාත්‍යාංශයට ගිහින් කිව්වා දෙපාරක් මායි ડોක්ටර් ගිහින් කිව්වා මේ බාල ගල්ලඟු නිසා පරිසර විනාශ වෙනවා කියලා රටේ ජනතාව දැනගන්න මේ අවුරුදු 75ට වෙච්ච නැති පරිසර හානිය මේ ගල්ලඟු නැව නිසා මේ පරිසරයට වෙනවා මොකද හෙටනින්තර වහින්නේ අම්ල වැසි වැස්සාම ජනතාවට තේරුම් ගන්න පුළුවන් මොකද මේ බාල ගල්ලඟු නිසා පරිසරයට හානිය මේ රටට මෙහෙම යන්න දෙන්න බෑ ජනාධිපතිතුමා ඔබතුමා විශ්වාස කරා මිනිස්සු දුක් විඳින නෙමෙයි ජනතාවගේ මාලිමාවට මොකද මතක තියාගන්න දැන් මේ ආණ්ඩුවට එන ගහලා ඉවරයි දැන් ඇමතිව එක්ක ඉල්ලා